හායි ශ්‍රී ලංකන් මගේ ගෝන්ස් ඔන්න අද අපි කතා කරන්න යන්නේ නෙවිල් ලොන්ග්බොටම්ගේ ජීවිත කතාව. ෆ්‍රැන්ක් ඇන්ඩ් ඇලිස් ලොන්ග්බොටම් කියන පියෝ බ්ලඩ් විසර්ස්ලට දාව නෙවිල් ලොන්ග්බොටම් 1980 ජුලි 30 ඉපදුනා. ඒ දෙන්නම ඩාර්ක් විසර්ඩ්ස්ලා අල්ලන ඕරස්ලා වුණා. ඒ වගේම වෝල්ඩමෝට් සහ ඩෙත් ඊටර්ස්ලට එරෙහිව ඩම්බල්ඩෝ මෙහෙයවපු ඕඩර් ඔෆ් ෆීනික්ස් සමාජිකයෝ. The Quill of Acceptance and Book of Admittance ගැන වැඩි විස්තර මම මෙන්න මේ වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවනේ. ඒ දෙකට අනුව නෙවිල් ඉපදුනම ගමන් වගේ යාගේ මායා බලය පෙන්නවා. ඒ Tamanට පෙරවලා තිබුණු බ්ලැන්කට් එක මායා බලයෙන් මූව් කරලා. නෙවිල් ඉපදුනාම තමන්ව වගේම හැරි ඇන්ඩ් වෝල්ඩමෝට්ව සම්බන්ධ ප්‍රොෆෙසි එකේ කොටසක් වුණා. ඒ කියන්නේ හැරි ඇන්ඩ් නෙවිල් දෙන්නම මේ ප්‍රොෆෙසි එකට රිලේට් වුණා. මොකද ඒ දෙන්නගෙම දෙමව්පියන් වෝල්ඩමෝට් සමග තුන් පාරක් සටන් කරලා තිබුණා. එයාලා දෙගොල්ලම ඕඩර් ඔෆ් ෆීනික්ස් එකේනේ. ඒ වගේම හැරි ඇන්ඩ් නෙවිල් දෙන්නම ජුලි අග තමයි උපතත් ලැබුවේ. හැබැයි අන්තිමට ප්‍රොෆෙසි එක නෙවිල්ගේ නෝනේ වෝල්ඩමෝට් අතින් හැරීව තමන් හා සමාන වුණු නිසයි. ඒත් නෙවිල්ට තමන්ගේ ඉරණම වෝල්ඩමෝට් හා සමාන වෙන්න ඔන්න මෙන්න වෙලා තමයි මගහැරුණේ. මේ දේවල් වෙද්දි තමයි වෝල්ඩමෝට් ඇන්ඩ් හැරි අතරට ලිලි මැදිහත් වුණු එකෙන් වෝල්ඩමෝට් පැරදිලා දුර්වල වුණේ. ඊට පස්සේ වෝල්ඩමෝට්ගේ ළඟම ඩෙත් ඊටර්ස්ලා වුණු බෙලට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ්, යාගේ හස්බන්ඩ් වුණු රොඩල්ෆස් ලෙස්ට්‍රේන්ජ්, යාගේ මල්ලි රොබස්ටන් ලෙස්ට්‍රේන්ජ් සහ බාටි ක්‍රවුඩ් ජූනියර් මිනිස්ට්‍රි එකෙන් පැනලා ඇවිත් කාලයත් එක්ක ෆ්‍රැන්ක් ඇන්ඩ් ඇලිස් ඇතුළු එක විසර්ඩ්ස්ලට ඇටැක් කළේ. ඒ තමන්ගේ අතුරුදහන් වුණු මාස්ටර් ගැන විස්තර ලබා ගන්න බලාපොරොත්තු වෙමින්. අන්ෆොගිවබල් කර්සස් වලින් එකක් වෙන ක්‍රූෂියේටස් කර්ස් එක වතදීමේ කර්ස් එක පැය ගානක් තිස්සේ යොදාගත්ත නිසා ඇලිස් ඇන්ඩ් ෆ්‍රැන්ක් සිහි විකල් බවට පත් වෙලා ආයෙත් කව්වම දාකවත් සාමාන්‍ය ජීවිතයක් ගත කළේ නැහැ. ඒ දෙන්නට තමන්ගේ එකම දරුවා වුණු නෙවිල්වවත් අඳුරගන්න බැරුව ගියා. Shrinking of his Longbottom. Neville's parents, they suffered a fate worse than death last me. It's been 14 years. ඊට පස්සේ ඒ ඩෙත් ඊටර්ස්ලා 4 දෙනා අල්ලගෙන ඇස්කබාන් වලට සිර කරන්න නම් වුණත් එයාලා ඒ කරපු දේ ආයේ කවදාවත් නිවැරදි කරන්න බැරි වුණා. ලොන්ග්බොටම් කපල් එකට තවදුරටත් සමාජයේ සාමාන්‍ය විදියට ජීවත් වෙන්න මානසික මට්ටමක් නොතිබුණු නිසා එයාලා මායාකරුවන්ගේ හොස්පිටල් එක වෙන සෙන්ට් මංගෝස් හොස්පිටල් එකේ පර්මනන්ට් විදියට ස්ථීර රෝගීන් විදියට රෝහල්ගත වෙලයි හිටියේ. මේ නිසා පුංචි නෙවිල්ව හදාගත්තේ එයාගේ ආච්චි සහ සීයා ෆ්‍රැන්ක් ලොන්ග්බොටම් සීනියර්. ඒත් නෙවිල් එයාලත් එක්ක ජීවත් වෙන්න පටන් අරන් වැඩි කාලයක් යන්න කලින් එයාගේ සීයා ස්වභාවිකවම මරණයටපත් වෙනවා. මෙන්න මේ සිද්ධිය නෙවිල් දැක්ක නිසායි නෙවිල්ට ත්‍රෙස්ටර්ස් ලව පේන්නේ. මොකද ත්‍රෙස්ටර්ස් ලව පේන්නේ මරණය දැකපු අයට විතරයිනේ. අන්තිමට නෙවිල් යාගේ ආච්චි ළඟ තනි වුණා. ආච්චි ඔගස්ටස් ලොන්ග්බොටම් පොඩි වයසින්ම දක්ෂ විසඩ් කෙනෙක් වුණු යාගේ පුතා වුණු ෆ්‍රැන්ක් ලොන්ග්බොටම්ව හදාගන්න කාලේ ඉඳන්ම ටිකක් සැර ඩැඩි ස්ට්‍රික්ට් කාන්තාවක් වුණා. හැබැයි නෙවිල්ව බලා ගැනීම ඊට වඩා ටිකක් වෙනස් වුණේ එයා පොඩි වයසේදීම තාත්තා තරම්ම දක්ෂ නොවුණු නිසායි. එයා හොඳ දරුවෙක්. ඒත් කියන්න කනගාටුයි. එයාගේ තාත්තගේ ටැලන්ට් එක නෙවිල්ට පිහිටලා නැහැ කියලා ඔගස්ටස් ලොන්ග්බොටම් තැනකදී කියනවා. නෙවිල්ට නිතරම ආච්චිගෙන් අහන්න ලැබුණා එයා පරම්පරාවේ නම්බුව හැටියට ජීවත් වෙන්නේ නැහැ කියලා. මොකද ආච්චි ඇත්තටම බයෙන් හිටියේ නෙවිල්ට මායා බලය පිහිටවල නැති ස්ක්විඩ් කෙනෙක් දෝ කියලා. ඇයි ඉතින් නෙවිල් ඉපදුණු ගමන් බ්ලැන්කට් එක මූව් කරපු එක කවුරුත්ම දැක්කේ නැති නිසා එයාලා ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. සමහර විට තමන්ගේ ආච්චි හැම තිස්සෙම එහෙම සිතීම සහ නිතරම කීම පොඩි දරුවෙක් හැටියට නෙවිල් තමන්වම සුළු කොට දැකීමට හේතුවක් වෙන්නේ. අන්ඩර්ස්ටිමේට් කරලා දකිනවා වගේ වයසින් වැඩි වෙනවත් එක්කම පොත් මාලාවට අනුව නෙවිල් රවුම් මූණක් තියෙන නිතරම ප්‍රශ්න කරදරවලට ලක් වෙන පිරිමි ළමෙක් වගේම හැරිට මුණ ගැහිලා තියෙන අයගෙන් දුර්වලම මතක ශක්තිය තියෙන කෙනා කියලා කියවෙනවා. ඒ තරමටම නෙවිල්ට දේවල් අමතක වෙනවා. නෙවිල් තමන්ගේ මායා බලය පෙන්눔 කරන්න ගොඩක් පරක් වුණු දරුවෙක්. ඒ නිසා එයාගේ පවුලේ අය එක දේවල් කරන්න එයාව පුෂ් කළේ නෙවිල්ගේ මායා හැකියාව එළියට එන්න බල කරන්න. එකපාරක් එයාගේ නෑදෑ මාමා කෙනෙක් වෙන ඇල්ගි
නෙවිල්ව බ්ලැක් පූල් වල තට්ටුවකින් පහළට තල්ලු කරා. නෙවිල් ඒකෙන් බවුන්ස් වෙලා බේරුණා. ඒත් ඒ වෙලාවේ මැජික් කිකින් ඉන් නෙවෙයි. නිකන් බේරෙන්න ආව සර්වයිවල් රිෆ්ලෙක්ස් එකක් කියලා තමයි ඇල්ගී හිතුවේ. හැබැයි නෙවිල්ට අවුරුදු 8ේදී ඇල්ගී මාමා නෙවිල් එක්ක ජනේලෙ ළඟ සෙල්ලම් කර කර ඉද්දී රිසර්ච් දැකලා මාමා අතින් වැරදිලා නෙවිල්ව අතෑරුණා. මරණීය විදියට තුවාල වෙන්න හෝ මැරෙන්න ඉඩ කඩ තිබුණු අනතුරක් වුණත් නෙවිල් කුෂන් එකක් වගේ බවුන්ස් වෙවි ගිහින් ගාඩන් එකටම ගියා. එයාගේ ආච්චි උහුලන්න බැරි සතුටට ඇඬුවා. ඇල්ගී මාමා මේ සතුට නිසාම නෙවිල්ට තෑගි දුන්නගෙන් බව තමයි එයා ට්‍රෙවර් කියලා නම දැම්මේ. පස්සේ නෙවිල්ව හොග්වර්ට්ස් වලට සිලෙක්ට් වුණාම ආච්චි යාට නෙවිල්ගේ තාත්තගේ වොන්ඩ් එක දුන්නා. හොග්වර්ට්ස් යන්න එන මගදී නෙවිල්ගේ ට්‍රෙවර්ව නැති වෙලා හොයද්දි තමයි එයාට හර්මයිනි ග්‍රේන්ජර්ව ට්‍රෙවර්ව හොයන්න උදව් වුණු ගෑනු ළමයා විදියට මුලින්ම හමු වුණේ. Has anyone seen a toad? A boy named Neville's lost one. No. නෙවිල්ට පස්සේ හැරි ඇන් රොන්ව මුණ ගැහෙද්දී එයා කඳුළු පෙරාගෙන ට්‍රෙවර්ව හොයන ගමනුයි හිටියේ. ෆස්ට් ඉයර්ස් ලෙව බෝට්ස් වලට නග්ගද්දී හැග්‍රිඩ් ට්‍රෙවර්ව හම්බුණා. ඔය ළමයා මේ ඔයාගේ ගෙම්බද? සෝටිං සෙරමනි එකේදී ග්‍රිෆින්ඩෝ හවුස් එකේ ගාම්භීරත්වය කියන දේ Tamanට නෑ කියලා හිතපු නෙවිල් එයාව හෆල්පෆ් වලට දාන්න පුළුවන්ද කියලා හිතුවත් සෝටිං හැට් එකේ ආව ග්‍රිෆින්ඩෝ වලට තෝරපු එක ඒ වෙලාවේ හරි තීරණයක්ද කියලා හිතුවත් හොග්වර්ට්ස් වල අවුරුදු 7 ගෙවලා ඉද්දි ඒක තමයි හරිම තීරණය කියලා අපි හැමෝම දැනගත්තනේ. කොහොමුණත් සෝට් කරලා ඉවරුණාට පස්සේ නෙවිල්ට අමතක වෙලා හැට් එකක් දාගෙනම ග්‍රේට් හෝල් එකේ දුරක් ඇතුළට ගිහින් ආයෙත් ඇවිත් හැට් එක දීලා ගියපු එකෙන් ළමයිනුත් නෙවිල්ට hina වුණා. හොග්වර්ට්ස් වල මුල් කාලය නෙවිල්ට ටිකක් අමාරු කාලයක් වුණා. එයාගේ පළවෙනිම පෝෂන්ස් ක්ලාස් එකේදී නෙවිල් අතින් සීමස්ගේ කෝල්ඩ්‍රන් එක දිය වෙලා ඒ පෝෂන් එකෙන් දෙමිලා ගිහින් මුළු ඇඟේම පුපුරු ගහන රතු බිබිලි වගේක් ඇවිත් නෙවිල් වේදනාවෙන් කෙඳිරි ගෑවා. පළවෙනිම ෆ්ලයින් ක්ලාස් එකේදී බ්‍රූම් ස්ටික් එකට නැගලා ටිකක් කලින් කකුල ගහපු එකෙන් බ්‍රූම් ස්ටික් එක උඩින් ගිහින් පස්සේ යාගේ අත කැඩුණු එක නම් අපි මූවි එකේ දැක්කනේ. දවසක් මැල්ෆෝයි නෙවිල්ට ලෙග් ලොකර්ස් කර්ස් එක කරලා එයාට එක කකුලකින් පැන හර්මයිනි ළඟට එන්න උනා. මොකද හර්මයිනි ඒකට කවුන්ටර් කර්ස් එක. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ කර්ස් එක දැනගෙන හිටිය නිසා. ඒ පැන ආපු විදිය දැකපු මුළු ක්ලාස් එකම නෙවිල්ට hina වුණා. හැරි යාට කිව්වා මැල්ෆෝයිස්ලා 12කට වඩා ඔයාව වටිනවා නෙවිල්. සෝටිං හැට් එක ඔයාව තේරුවේ ග්‍රිෆින්ඩෝ වලටනේ නේද කියලා. ඊළඟ ක්විඩිච් මැච් එකේදී නෙවිල් තමන් වෙනුවෙන් මැල්ෆෝයිට විරුද්ධව නැගී සිටියා. හැබැයි තනියමම ක්‍රැබ් ඇන් ගොයිල්ට මූණු දෙන්න උණු නිසා එයාට වැටෙන්න අර දෙන්න ගැහුවා. හැග්‍රිඩ්ගේ ඩ්‍රැගන්ව චාලි වීස්ලිට දෙන්න හැරි ඇන් හර්මයිනි ගියානේ. නෙවිල්ට දැනගන්න ලැබුණා මැල්ෆෝයි ඒක අහු කරලා දෙන්න යන බව. ඒ නිසා තහනම් වෙලාවක වුණත් හැරි ඇන් හර්මයිනිව බේරගන්න කොමන් රූම් එකට ගියත් මැගෝනිගල්ගේ අතට නෙවිල්ව අහු වුණා. ඒ වෙලාවේදී ප්‍රොෆෙසර් මැගෝනිගල් කිව්වා මේක තේරුම් ගන්න මහ මොලකාරයෙක් ඕන වෙන්නේ නැහැ. මැල්ෆෝයිව කොමන් රූම් එකෙන් එළියට ගෙන්නගෙන ප්‍රශ්නයක් කරන්න. ඔයා ඩ්‍රැගන් කෙනෙක් ගැන බොරු කතාවක් කියනවා නේද හැරි? මං දැනටමත් එයාවත් අල්ලගත්තා. මේ ලොන් බොටම්නුත් ඒ බොරුව අහලා ඒක විශ්වාස කරපු එක ඔයාලට හරි ෆන් නැති නේද? හැරි නෙවිල්ගේ ඇස් දිහා බැලුවේ මේ කියන කතාව බොරු කියලා කියන්න. මොකද නෙවිල් ගල් වෙලා හරි දුකිනුයි බලාගෙන හිටියේ. නිතරම වැරදීම් වෙන අසරණ නෙවිල්. හැරිට තේරුණා නෙවිල් කොච්චර ධෛර්යයක් හිතට අරන්ද කරුවලේ එයාලට අනතුරු වඟවන්න ඇවිත් තියෙන්නේ කියලා. කට්ටියටම එදා දඬුවම් ලැබුණා වගේම පොයින්ට්ස් 150ක් ග්‍රිෆින්ඩෝස් ළගෙන් අඩු වුණා. එදා නෙවිල් පැය ගාණක් නොනිදාම කොට්ටේ බදාගෙන ඇඬුවා. යාළගේ දඬුවම හැටියට කට්ටියට හැග්‍රිඩ් එක්ක ෆෝබිඩන් ෆොරෙස්ට් එකට යන්න වුණා. ඒ අතරේ මැල්ෆෝයි විහිළුවට නෙවිල්ව බය කරලා නෙවිල් උදව් ඉල්ලීමට ස්පාක්ස් නුත් අහසට යොමු කරා. ඒකට නම් හැග්‍රිඩ්ට හරියට තරහ ගියා. ආයෙත් හැරි රොන් ඇන් හර්මයිනි හොරෙන් එළියට යනවා වුණාම නෙවිල් ඊට විරුද්ධව නැගී සිටියේ. ග්‍රිෆින්ඩෝස් වලට ඒකෙන් ප්‍රශ්නයක් වෙන නිසා. ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා හර්මයිනි නෙවිල්ට ස්පෙල් එකක් යදෙව්වා. ඒත් නෙවිල්ගේ ඒ තමන්ගේම අයගේ සුබසෙත වෙනුවෙන් නැගී සිටීමට ලැබුණු පොයින්ට්ස් ටිකෙන් තමයි ඒ අවුරුද්දේ ග්‍රිෆින්ඩෝස්ලා හවුස් කප් එක වින් කරේ. නෙවිල්ගේ නරක කාලය සෙකන්ඩ් ඉයර් එකේදී තිබුණා. ප්‍රොෆෙසි එකේ හැටියට නෙවිල් චෝසන් වන් වෙන්න ඉඩ තිබුණානේ.
එහෙම වුණා නම් ලිලි මැරෙන්නේ නැහැ. එහෙනම් ස්නේප්ට මේ තරම් පසුතැවීමක් නැහැ. ඒ නිසා ස්නේප් නෙවිල්ගේ බියගුළුකම නිතර වැරදීම් වෙන ගතියත් එක්ක නෙවිල්ට ටිකක් තදින් හිටියා. එයාව බුලී කළා කිව්වොත් හරි. මේ නිසා නෙවිල්ට පෝෂන්ස් ක්ලාස් එක තවත් චැලෙන්ජින් වුණා. ඒ එකේ යූස්ලෙස්ම ටීචර් වුණු ලොක්හාර්ඩ්ගේ ඩිෆෙන්ස් අගේන්ස්ට් ද ඩාර්ක් ආර්ට්ස් ක්ලාස් එකේදී පික්සීස්ලා නෙවිල්ව චැන්ඩලියර් එකේ පව එල්ලුවා. Why is it always me? උන් ඔය අතරේ තමයි චේම්බර් ඔෆ් සීක්‍රට්ස් ගැන හැමෝම බයෙන් හිටියේ. නෙවිල් දිගටම ක්ලාසස් වලට ගියා. කොරිඩෝස් මග ඇරලා හැමතිස්සෙම කට්ටිය ඉන්න තැන් වලට වෙලා ඉන්න උත්සාහ කළා. මොකද එයාත් දන්නවා එයාට වෙන්නම කරදරේ වැටෙන දේවල් කියලා. තර්ඩ් ඉයර් එකේදීත් නෙවිල්ට ස්නේප්ගේ කරදර අඩුුනේ නැහැ. දවසක් හැමෝම ශ්‍රින්කින් පෝෂන් පොඩි වීමේ පෝෂන් එක හදද්දී ස්නේප් කිව්වා නෙවිල්ගේ හදන පෝෂන් එක ට්‍රෙවර්ට පොවනවා කියලා. ඒ වෙද්දිත් හරිනම් කොළ පාට වෙන්න ඕනේ පෝෂන් එක තැඹිලි පාට වෙලයි තිබුණේ. හර්මයිනි නෙවිල්ගේ කනට කරලා ඒක හරියට හදාගන්න හැටි කියලා දුන්නා. ඊට පස්සේ ට්‍රෙවර්ට පෝෂන් එක පෙව්වම ට්‍රෙවර්ව හරි විදියට පොඩි වුණා මිසක් වෙන කරදරයක් උනේ නැහැ. තමන්ගේ ක්ලාස් එකෙන් පිටදී පවා ප්‍රොෆෙසර් ස්නේප් නෙවිල්ව බුලී කළා. එයා ලූපින්ට කිව්වා කිසිම අමාරු දෙයක් වගකීමක් දෙන්න තරම් නෙවිල්ව විශ්වාස කරන්න එපා කියලා. එයාට එහෙම කරගන්න බෑ කියලා. ලූපින් ඒකට විරුද්ධව නෙවිල්ව එයාගේ පාඩමේ මුල්ම කොටසට ගත්තා. නෙවිල් තමන්ගේ විශාලතම බයට මුහුණ දෙන්න ඉදිරිපත් වුණා. ඒ වෙද්දි නෙවිල් ලොන්ග්බොටම්ගේ විශාලම බිය වුණේ ප්‍රොෆෙසර් සෙවරස් ස්නේප්. Neville, what frightens you most of all? Sorry? Professor Snape. ඊට පස්සේ ලූපින් ප්‍රොෆෙසර් ස්නේප්ට නෙවිල්ගේ ආච්චිගේ ඇඳුම් අන්දලා පෙන්නලා ඒ බය නැති කරන්න උදව් කළා. තර්ඩ් ඉයර් එකේදී තමයි හොග්වර්ට්ස් එහා පැත්තේ ගම වුණු හොග්මීඩ්ස් වලට යන්න ළමයින්ට අවසර ලැබුණේ. නෙවිල්ගේ ආච්චි එකට අවසර පත්‍රය කලින්ම බාර දුන්නා. ප්‍රොෆෙසර් මං හිතන්නේ මේ මගේ පත්‍රය මේ නැති වෙලාදකෝ. ඔයාගේ ආච්චි මට ඒක කලින්ම එවලා තිබුණා නෙවිල්. එයා හිතලා ඒක වැඩි ආරක්ෂිතයි කියලා. නිතරම දේවල් අමතක වීමත් එක්ක හැම සතියෙම ග්‍රිෆින්ඩෝ කොමන් රූම් පාස්වර්ඩ්ස් නෙවිල් කොලයක ලියාගෙන තියාගත්තා. පස්සේ හැමෝම මිනි මරුවෙක් කියලා හිතපු හැරිව මරන්න එනවා කියලා හිතපු සිරියස් බ්ලැක් ඒ කොලේ හොරකම් කරලා තමයි ග්‍රිෆින්ඩෝ කොමන් රූම් එකට එන්ටර් වුනේ. මේ ගැන ප්‍රොෆෙසර් මැගෝනිගල් කොච්චර තරහින් හිටියද කියනවා නම් නෙවිල්ට හොග්ස්මීඩ් යාම තහනම් කරලා ආයාට කොමන් රූම් පාස්වර්ඩ්ස් නොදී හැම රෑම යාට කවුරු හරි එනකන් එළියට වෙලා ඉන්න සිද්ධ කළා. ඒ ගැන දැනගත්ත ආච්චි නෙවිල්ට හවුල එකක් එවලා තිබුණා. බ්‍රෙක්ෆාස්ට් ටයිම් එකේ ඒක හම්බුණු නිසා ඒක මග ඇරලා නෙවිල් දුවන්න හැදුවේ හැමෝම එයාට hina වුණු නිසායි. අන්තිමට එන්ට්‍රන්ස් හෝල් එක මැද්දේ ආච්චිගේ වොයිස් එක 100 ගුණයක් වැඩි වෙලා නෙවිල් පවුලටම අවමානයක් වුණු එක දෝංකාර දීලා ඇහුණා. පාසල් නිවාඩුවට නෙවිල් ආච්චි එක්ක යාගේ අම්මයි තාත්තයි බලන්න සෙන්ට් මංගෝස් හොස්පිටල් එකට ගියා. ඒ යන එක දවසකවත් ඇලිස් ඇන්ඩ් ෆ්‍රැන්ක්ට එයාලගේ එකම දරුවා නෙවිල් වඳුර ගන්න බැරි වුණු එක නෙවිල්ට ලොකු දුකක් වුණා. 4th year එකේදී හැමෝම මෑටයි කියලා හිතාගෙන හිටපු ප්‍රොෆෙසර් විදියට වෙස් වලාගෙන හිටියේ බාටි ක්‍රවුඩ් ජූනියර්නේ. අන්ෆොගිවබල් කර්සස් ගැන උගන්නලා කවුරු හරි ඒ කර්සස් ගැන දන්නවද ඇහුවම නෙවිල් අත ඉස්සුවා. ඔයා ලොන්ග්බොටම්නේ? නෙවිල් ඔළුව වැනුවා. මූඩියාගේ ඇස් දෙකෙන්ම තදින් නෙවිල් දිහා බලාගෙන හිටියා. ඒත් නෙවිල් දැනගෙන හිටියේ නැහැ යා ඉස්සරහම ඉන්නේ තමන්ගේ දෙමව්පියන්ට මානසිකව වියවුල් වෙන්නම වද දීපු 4 දෙනාගෙන් කෙනෙක් කියලා. එයා දිහායේ බලාගෙන ඉන්නේ තමන්ගේ දෙමව්පියන්ට තමන්ව අමතක කරපු කෙනා කියලා. තමන් දිහායේ බලාගෙන ඉන්නේ ලස්සන පුංචි පවුලක් වෙන්න තිබුණු තමන්ගේ පවුල නැති කරපු කෙනාගෙන් කෙනෙක් කියලා. අම්මා තාත්තා එක්ක ලස්සන ජීවිතයක් ගෙවන්න තිබුණු ජීවිතේ නැති කරපු අයගෙන් කෙනෙක් කියලා. තමන් ඉස්සරහම මකුළුවට ක්‍රූෂියේටස් කර්ස් එක කරද්දි නෙවිල් අත් මිට මොලවගෙන එයාගේ ඇස් ත්‍රාසයෙන් ලොකු වෙලා අත් සුදු මැලි වෙලා තිබුණා. ඒ ලෙසන් එකෙන් පස්සේ නෙවිල් හරියට වෙනස් වුණා. එයා තනියම එළිය බලාගෙන හිටියා. අනිත් හැමෝම නිකන් ස්පයිඩර් කෙනෙක් වේදනාව විඳිනවා දකිද්දි නෙවිල්ට ඒ ඇම්බර් එන පොරකන වද විදින තමන්ගේ දෙමව්පියන්ව මතක් වුණා. ඒක නෙවිල්ට කවදාවත් දකින්න ඕන දසුණක් නෙවෙයිනේ. අන්තිමට ඒ ගැන හිත ඉද්දි ඒ අවාසනාවන්ත ඉරණම අත් කරපු අයගෙන් කෙනෙක්ම නෙවිල්ගේ පිටට තට්ටු කරලා එයාට තේ එකක් බොන්න කතා කරා. Son, you all right? Mom, we'll have a cup of tea. I want to show you something. හැබැයි මූඩි ඇත්තටම නෙවිල්ව උද්‍යෝගිමත් කරා. එයා කිව්වා ප්‍රොෆෙසර් ස්ප්‍රවුට් කිව්වා නෙවිල් හර්බලොජි වලට හරිම දක්ෂයි කියලා. ඒක නෙවිල්ට පොඩි අහිංසක ආඩම්බරයක් ගෙනාවා. ඊට පස්සේ මූඩි නෙවිල් කැමති වෙයි කියලා හිතපු හර්බලොජි පොත් කීපයකුත් එයාට දුන්නා.
යූල් බෝල් එකට යන්න නෙවිල් හර්මයිනිට ඉන්වයිට් කළත් හර්මයිනි ඔල්රෙඩි වික්ටර් ක්‍රම්ගේ ඉන්විටේෂන් එක ඇක්සෙප්ට් කරලා තිබුණු නිසා නෙවිල් ජිනි වීස්ලට ඉන්වයිට් කළා. නිතරම වගේ නෙවිල් අතින් ජිනිගේ කකුල පෑගුණත් එයාලා දෙන්නම ඒ දවස ඇත්තටම එන්ජොයි කරා. ඊළඟ සමයකේ නෙවිල්ට බර්ත්ඩේ ගිෆ්ට් එකක් හැටියට අංකල් ඇල්ගී මම්බලස් මිම්බ්ලටෝනියා කියන මැජිකල් ප්ලාන්ට් එකක් දුන්නා. ඒකත් තරම් හොග්වර්ට්ස් ට්‍රේන් එකේ යන මග එයාට එවෙලේ මුණ ගැහුණු ලූනා ලෙව්ගුඩ් හැරි ඇන් ජිනීට නෙවිල් ප්ලාන්ට් එක පෙන්නුවා. එයා තමන්ගේ පිහාටු පෑන වෙන ක්විල් එකෙන් ඒක ඇල්ලුවා විතරයි. අමුතු ගඳක් තියෙන ඝන දියරකින් හැමෝම නැවුණා. හරිම සතුටින් ආඩම්බරෙන් තමන්ගේ අලුත් මැජිකල් ප්ලාන්ට් එක පෙන්නුව නෙවිල් දැනගෙන හිටියේ නෑ ප්ලාන්ට් එක හැම කරනවා කියලා. එයාත් ෂොක් වෙලා හැමෝගෙම සමාව ඉල්ලුවා. කොච්චර ලැජ්ජාවක් සහ අපහසුතාවයක් වුණත් කවුරුත් නෙවිල්ට දෝෂාරෝපණය කළේ නෑ. ස්පෙෂලි ලූනා ඒ ගැන හරිම කාරුණිකව සන්සන්ව ඒක හැන්ඩල් කරා. අන්තිමට මුළු කම්පාර්ට්මන්ට් එකම දියරෙන් වැහිලා නිසා එයාලා වෙන තැනකට මූව් වුණා. කාලයක් යද්දි සීමස් වෝල්ඩමෝට් තවදුරටත් නැහැ. හැරිලා ඇයි මේ හැමෝමම බොරුවට බය කරන්නේ කියලා දෝෂාරෝපණය කරද්දි නෙවිල් හැරිගේ පැත්ත තමයි ගත්තේ. අපි හැරිව විශ්වාස කරනවා. මගේ ආච්චි හැමතිස්සෙම කිව්වා you know who කවදා හරි එයි කියලා. ඩම්බල්ඩෝ කියනවා නම් එයා ඇවිත් කියලා අනිවාර්යෙන් එයා ඇවිත්. මැල්ෆොයි සෙන්ට් මංගෝස් හොස්පිටල් එකේ ඉන්න මැජික් වලින් මනස අවුලුණු රෝගීන් ගැන විහිළු කරද්දී එයාවත් පුදුම කරමින් නෙවිල් මැල්ෆොයිගේ පස්සේ පන්නන්න ගියා. ඒත් හැරි ඇන් රොන් නෙවිල්ට යන්න නොදී අල්ලගෙන හිටිය නිසා නෙවිල් වොන්ඩ් එකෙන් ස්පෙල් යොමු කරන්න පොර කෑවේ මැල්ෆොයිට ගිනි පුපුරක් හරි යවලා ෆයිට් කරන්න. හැරි විසින් ඩිෆෙන්ස් අගේන්ස්ට් ද ඩාර්ක් ආර්ට්ස් උගන්වන්න මෙහෙයවපු ඩම්බල්ඩෝස් ආමි එක හදද්දි ඒකට මුලින්ම ජොයින් වෙන අයගෙන් කෙනෙක් තමයි නෙවිල් කියන්නේ. මේ DA ලෙසන්ස් වලින් නෙවිල් ඇත්තටම ඉම්ප්‍රූව් වෙලා කට්ටිය එයා ගැන නොහිතපු තරමට කැපී පෙනෙන දක්ෂකම් පෙන්눔 කළා. වෙනද වගේම ඒ ක්‍රිස්මස් හොලිඩේ එකටත් නෙවිල් එයාගේ දෙමව්පියන්ව බලන්න සෙන්ට් මංගෝස් හොස්පිටල් එකට ගියා. හැබැයි මේ පාරේ ආට හැරි, හර්මයිනි, රොන් and ජිනීව මීට් වුණා. එයාලා ඇවිත් හිටියේ මිස්ටර් වීස්ලිගේ දුක සැප බලන්න. නෙවිල් එයාගේ යාළුවන්ට තමන්ගේ දෙමව්පියන් ගැන කියලා නෑ කියලා දැනගත්තම ආච්චි තරහින් කිව්වා. "Well, ඒක ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඔය ආඩම්බර වෙන්න ඕනේ. නෙවිල් ඔය ආඩම්බර වෙන්න ඕනේ." එයාලා තමන්ගේ සෞඛ්‍යයි මානසිකත්වයයි පරදුවට තිබ්බේ ඒ දෙන්නගේ එකම පුතා එයාලා ගැන ලැජ්ජ වෙන්න නෙවෙයි. නෙවිල් ඉක්මනටම කිව්වා එයා ලැජ්ජ වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ ඔගස්ට් ලොන්ග්බොටම් කට්ටියටම කිව්වා එයාගේ පුතාටයි ලේලිටයි වුණු දේ ගැන. මේ අතරේ නෙවිල්ගේ අම්මා ඇලිස් එතනට ආවා. ඉස්සර හරිම ලස්සන වෝම් උණුසුම් hina පිරි මූණක් තියෙන කෙනෙක් හැටියට නම් වුණු ඇලිස් දැන් ලොකු ඇස් තියෙන කැහුටු මූණක් එක්ක සුදු පාට මැරුණු පණ නැති කොණ්ඩයක් තියෙන කෙනෙක් බව පෙනුණා. එයා හිමින් නෙවිල් ළඟට ඇවිත් අතේ පොඩි කරගෙන හිටිය යමක් ගුලි කරගෙන නෙවිල් තමන්ගේ අත දික් කළාම ඒක නෙවිල්ගේ අත උඩින් තිබ්බා. ඒක හිස් ටොෆි කොලයක්. නෙවිල් හිමින් "thanks mom" කිව්වම ඇලිස් ආයෙත් හැරිලා සින්දුවක් මුමුණමින් ගියා. නෙවිල් ඊට පස්සේ යාගේ යාළුවා දිහා බැලුවේ එයාව හිනාවට ලක් වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් හැමෝම ෂොක් වෙලා හරිම දුකිනුයි හිටියේ. නෙවිල්ට ආච්චි කිව්වා එයාගේ කාමරේ පිරෙන්න දැන් ওই ටොෆි කොල පිරিলা තියෙනවනේ. දැන් ඕක විසි කරන්න කියලා. ඒත් නෙවිල් හොරෙන් ඒක තියාගත්තා. ඒ ටොෆි කොලය තමයි එයාට තමන්ගේ අම්මා එක්ක ඇස් දිහා බලලා හරි hina වෙන්න එක මොහොතක් අරන් දුන්නේ. ඉතින් එකක් නෑර. ඒ හැම කොලයක්ම නෙවිල් පන්න වගේ ආරක්ෂා කළා. ඒ අවුරුද්ද අවසානයේ ඇස්කබාන් වලින් ගොඩක් සිරකරුවන් පැනලා ගියානේ. ඊ අතරේ නෙවිල්ගේ දෙමව්පියන්ට කරදර කරපු ඩෙත් ඊටර්ස්ලා 3න් දෙන්නෙකුත් හිටියා. මේ ගැන නෙවිල් වද වුණා වගේම තවත් මහන්සි වෙලා DA මීටින්ග්ස් වලදී පුහුණු වීම කරන්න එයා එන්කරේජ් වුණා. මේ ඇටැකර්ස්ලා පැනලා යාමේ නිවුස් එක නෙවිල්ට ගොඩක් බලපෑවා කිව්වත් හරි. එයා මීටින්ග්ස් වලදී පවා වැඩි කතා කරන්නේ නැතුවම තමන්ගේ ප්‍රැක්ටිසස් වලට ફોකස් කරා. එයා හැරි උගන්වපු හැම ස්පෙල් එකක්ම හැම කර්ස් එකක්ම අනිත් හැමෝටම වඩා මහන්සි වෙමින් ප්‍රැක්ටිස් කළා. අන්තිමට එයා කොච්චර ඉක්මනට ඉම්ප්‍රූව් වුණාද කියනවනම් හර්මයිනිට විතරයි නෙවිල්ට කලින් මාස්ටර් ෂීල්ඩ් චාම් එක කරන්න පුළුවන් වුණේ. ඩිපාර්ට්මන්ට් ඔෆ් මිස්ට්‍රීස් එකට හැරි, රොන්, හර්මයිනි and ජිනි ලූනා එක නෙවිල්නුත් ගියා. ඒ හැරිගේ විෂන් එකට අනුව සිරියස්ට වදගෙන එකෙන් බේරගන්න. එතනට ගියාට පස්සේ යාලා දැනගත්තේ ඒක බෙලට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ් ඇතුළු ඩෙත් ඊටර්ස්ලා කරපු උගුරක් කියලා. Never Longbottom, is it? How's mum and dad? Better now they're about to be avenged. එතනදී හැරි එක ෆයිට් එකක හිටිය ඩෙත් ඊටර් කෙනෙක්ව නෙවිල් ඩිස්ආම් කළා. හැබැයි එයා අතින් වැරදිලා හැරිවත් ඩිස්ආම් වුණා. ඒ අතරේ තව ඩෙත් ඊටර් කෙනෙක් ඇවිත් නෙවිල් එක්ක ෆයිට් කරලා නෙවිල්ගේ නහය කැඩුනා වගේම එයා පාවිච්චි කරපු තමන්ගේ තාත්තගේ වොන්ඩ් එකත් කැඩුනා.
ආයෙත් ඩෙත් ඊටර් කෙනෙක් හැරි එක ෆයිට් කරනවා දැකලා නෙවිල් හර්මයිනිගේ වොන්ඩ් එක අරගෙන ඇවිත් හැරිව බේරගන්න හැදුවත් කැඩුණු නහය නිසා හරියට ස්පෙල්ස් ප්‍රොනවුන්ස් කරන්න විදියක් නැතුව අන්තිමට එයා හර්මයිනිගේ වොන්ඩ් එකෙන් ඩෙත් ඊටර්ගේ ඇහැට ඇනලා හැරිව බේරගත්තා. ප්‍රොෆෙසි එක තමන් අතට දෙන්න කියලා හැරි ඉදිරියේ බෙලට්‍රික්ස් නෙවිල්ට වද දුන්නා. බලමු එයාගේ අම්මයි තාත්තයි ගානට වැටෙන කලින් ලොං බොටන්ට කොච්චර වෙලා ඉන්න පුළුවන් වෙයිද කියලා. තමන්ව දෙමව්පියන් වගේ සිහි විකල් වීමේ අවදානමක් තියාගෙනම වද විඳින ගමනුත් නෙවිල් හැරිට කෑ ගැහුවා ප්‍රොෆෙසි එක දෙන්න එපා කියලා. Don't give it to her! එතකොට මෝඩර් ඔෆ් ෆීනික්ස් එක ඇවිත් ෆයිට් කරන අතරේ නෙවිල් අතින් ප්‍රොෆෙසි එක බිම වැටලා බිඳිලා ගියා. ඒක හැරියන් වෝල්ඩමෝට් ගැන උනාට එයා කවදාවත් දැනගෙන හිටියේ නෑ. නෙවිල්නුත් ඒකට සම්බන්ධයි කියලා. ඩම්බල්ඩෝගේ පැමිණීමත් එක්ක ෆයිට් එක සමනය වුණා. නෙවිල් ඇතුළු කට්ටිය හොග්වර්ට්ස් වලට ගෙනිච්චට පස්සේ නෙවිල්ගේ නහය මැඩම් පොම්ෆ්‍රි ෆික්ස් කළා. ඒ සමයකේ නෙවිල්ගේ ආච්චි යාට අලුත් වොන්ඩ් එකක් අරන් දුන්නා. වුණු දේ ගැන ප්‍රසිද්ධ වුණු එකත් එක්ක නෙවිල් බය වුණා ආච්චි හරිම තරහින් ඇත්ති කියලා. ඒත් ඇත්තටම ආච්චි ආඩම්බර වුණා. එයා කිව්වා අන්තිමට නෙවිල් එයාගේ තාත්තගේ අඩිපාරේ යනවා කියලා. නෙවිල් ආයෙත් හොග්වර්ට්ස් වලට ආවම එයා හරියට ඩිසපොයින්ට් වුණා ඩම්බල්ඩෝ සාමියක තහනම් වුණු එක ගැන. එයාගේ ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස් තෝරා ගැනීම කරන වෙලාවේ ප්‍රොෆෙසර් මැගෝනිගල් නෙවිල්ට කිව්වා දැන් තමයි හරිම වෙලාව. ඔයාගේ ආච්චි එයාට හිටියනම් හොඳයි කියලා හිතන මුණුපුරෙක් ගැන නැතුව තමන්ට ලැබුණු මුණුපුරා ගැන ආඩම්බර වෙන්න ඉගෙන ගන්න. ස්පෙෂලි මිනිස්ට්‍රි එකේදී වුණු දෙයින් පස්සෙවත්. නෙවිල් බැටල් ඔෆ් ඇස්ට්‍රොනොමි ටවර් එකටත් ඉදිරිපත් වුණා. ඩෙත් ඊටර්ස්ලා හොග්වර්ට්ස් වලට ඇතුළු වුණු වෙලාවේ මැල්ෆොයි එනකම් නෙවිල් රොන් ඇන්ඩ් ජිනි රූම් ඔෆ් රික්වයර්මන්ට් එක ගාඩ් කරා. හැබැයි මැල්ෆොයි ඉන්ස්ටන්ට් ඩාර්ක්නස් පවුඩර් එක යූස් කරලා එයාලගෙන් පැනලා ගියා. ඒත් නෙවිල් ඩෙත් ඊටර්ස්ලා පස්සෙන් පන්නගෙන දිව්වා. එතනින් කෙනෙක් පඩිපෙළ බ්ලොක් කරලා කර්ස් එකක් කරපු එකෙන් නෙවිල් උඩින් විසි වෙලා වැටුණා. එයා සතියක් විතර හොස්පිටල් වින් එකේ හිටියත් ඩම්බල්ඩෝගේ ෆියුනරල් එක දවස වෙද්දි ඩිස්චාර්ජ් කරව ගත්තා. ලූනා තමයි යාට වාඩි වෙන්නත් උදව් කළේ. පස්සේ හැරි රොන් ඇන්ඩ් හර්මයිනි වෝල්ඩමෝට්ගේ හොක්‍රොක්සස් හොයන්න යන අතරේ නෙවිල් ලූනා ඇන්ඩ් ජිනි හොග්වර්ට්ස් වලට ගිහින් අලුත් හෙඩ්මාස්ටර් වුණු ස්නේප් ඇතුළු ඩෙත් ඊටර්ස්ලට එරෙහිව නැගී සිටින්න ආයෙත් ඩම්බල්ඩෝ ආමි එක පටන් ගත්තා. එයාලා රූම් ඔෆ් රික්වයර්මන්ට් වෝල් එකේ ලියුවා ඩම්බල්ඩෝස් ආමි එකට නැවතත් බඳවා ගැනින් කියලා. ඒ අවුරුද්දේ නෙවිල් තනියමම ළමයින්ගේ වගකීම අරගෙන එයාව අවශ්‍ය හැම තැනටම ස්ටෙප් අප් කරලා ඉදිරිපත් වෙලා අනිත් ළමයින්ගේ ආරක්ෂාව සපයන්න මුල්ලැසුන ගත්තා. වැඩේ තමයි වෙන කෙනෙක් වෙනුවෙන් තවත් කෙනෙක් නැගිටලා උදව් කරද්දී අනිත් අයට හෝප්ස් ඇති වෙනවා. ඔයා එහෙම කරද්දී ඒක මට නෝට් වෙලා තියෙනවා හැරි. නෙවිල් ජිනි ඇන්ඩ් ලූනා ස්නේප්ගේ ඔෆිස් එකෙන් ග්‍රිෆින්ඩෝස් වොඩ් එක හොරකම් කරන්න හැදුවා. ඒත් එයාලව අහුවෙලා දඬුවමක් හැටියට ෆෝබිඩන් ෆොරෙස්ට් එකට යන්න නම් වුණා. හැබැයි ඩෙත් ඊටර්ස්ලා හිතුව තරම් ඒක දඬුවමක් නොඋනේ හැග්‍රිඩ් යාලගේ යාළුවෙක් නිසායි. කාලයත් එක්ක නෙවිල් තනියමම ඩම්බල්ඩෝස් ආමි එක හැන්ඩල් කරන්න වුණා. මොකද ක්‍රිස්මස් නිවාඩුව ඉවර වෙලා එද්දි ඩෙත් ඊටර්ස්ලා ලූනාව අල්ලගත්තා. ජිනීට තමන්ගේ පවුලේ අයත් එක්ක හැංගෙන්න වුණා. පස්සේ කැරෝස්ලට පැහැදිලි වුණා නෙවිල් තමයි මෙතන නායකයා කියලා. Hey, losers. He isn't here. යාලා නෙවිල්ගේ ආච්චිව අල්ලගන්න හැදුවා. හැබැයි ඩෙත් ඊටර්ස්ලා හිතුවට වඩා ඔගස්ටා ලොන්ග්බොටම් දක්ෂ විච් කෙනෙක්. එයා වල්ලන්නේ උපු ඩෙත් ඊටර්ස්ලා. අන්තිමට සතියක් විතර සෙන්ට් මංගෝස් හොස්පිටල් එකේ ඉඳලායි බේරුනේ. ඊට පස්සේ ආච්චි නෙවිල්ට ලියලා එවලා තිබුණා තමන් නෙවිල් ගැන කොච්චර ආඩම්බර වෙනවද. එයාගේ දෙමව්පියන්ගේ නාමය අන්තිමට නෙවිල් රැකගත්තා. දිගට මේ විදියට ඉන්න කියලා. ඔගස්ටා ලොන්ග්බොටම් පැනලා ගියාට පස්සේ ඩෙත් ඊටර්ස්ලට නෙවිල්ගේ පලියට තියාගන්න දෙයක් නැති වුණා. එක්කෝ එයාලට නෙවිල්ව මරන්න වෙනවා. නැත්නම් ඇස්කබාන් වලට යවන්න වෙනවා. මේ නිසා නෙවිල් කැරෝස්ලාගෙන් බේරිලා ඉන්න රූම් ඔෆ් රික්වයර්මන්ට් එකට වෙලා අතුරුදහන් වෙලා හිටියා. හැරි හර්මයිනි ඇන්ඩ් රොන් හොග්ස්මීඩ් වලට ආවම නෙවිල් එයාලව රූම් ඔෆ් රික්වයර්මන්ට් එකට හදලා තිබුණු ටනල් එක දිගේ එක්කගෙන ගියා. ඊට පස්සේ හැරි ආයෙත් ඇවිත් කියන පණිවිඩය දුන්නා. Get the word out to Remus and the others that Harry's back. ඒකෙන් හැමෝම හොග්වර්ට්ස් වලට ආයෙත් ආවා. අන්තිමට බැටල් එකට රෙඩි වෙන අතරතුර නෙවිල් ප්‍රොෆෙසර් ස්ප්‍රවුට් එක්ක එකතු වෙලා ඩෙත් ඊටර්ස්ලව ස්ලෝ කරන්න ලොකු මැන්ඩ්‍රේක් පැලවලින් ගැහුවා. මොකද ලොකු පැල තමයි ගොඩක්ම දරුණු. බැටල් එක දිගට යද්දි නෙවිල්ගේ විශ්ව උග්‍ර ටෙන්ටකියුලා පැල සහ ඩෙවිල්ස් නෙයා ඇතුළු මිනි කන පැල අරගෙන ආවේ විසර්ඩ්ස්ලට මහන්සි වුණත් ඒවා එයාලගේ සටන දිගටම කරගෙන යනවා වගේම අනිත් අයට ලේසියෙන් මෙල්ල කරන්නත් බැරි නිසා.
හොග්වර්ට්ස් වල බැටල් එක මැඩ පැවැත්වෙද්දී නෙවිල් තුවාල වුණු සහ මරණයට පත්වුණු අය ඒ තැන්වලට ගෙනියන්න උදව් කළා. ඒ අතරේ හැරි වෝල්ඩමෝට්ට තමන්ගේ ජීවිතය දෙන්න ෆොරෙස්ට් එකට යන්න කලින් නෙවිල්ට කියලා ගියා රොන් ඇන් හර්මයිනිට මොනවා හරි වුණොත් නගිනිව මරන්න කියලා. හැරි නෙවිල්ට පොරොන්දු වුණා එයා සටන අතාරින්නේ නෑ කියලා. නෙවිල් එයාගේ අතින් අල්ලලා කිව්වා ඔයා දන්නවනේ අපි දිගටම සටන් කරනවා හැරි කියලා. මැරිලා කියලා හිතපු හැරිවත් අරගෙන වෝල්ඩමෝට් හොග්වර්ට්ස් වලට ඇවිත් කිව්වම හැරි බේරිලා යන්නයි හැදුවේ කියලා නෙවිල් සෙනඟ අස්සෙන් එළියට ඇවිත් වෝල්ඩමෝට් එක්ක සටන් කරන්න හැදුවා. වෝල්ඩමෝට් එයාව තල්ලු කරලා දාලා නෙවිල්ගේ වොන්ඩ් එක ඩිස්ආම් කරලා දැම්මා. ඒ තෝ පියෝ බ්ලඩ් කෙනෙක්. එහෙම නේද මගේ එඩිතර කොළුව? වෝල්ඩමෝට් ඇහුවා. ඉතින් මං එහෙමුණත් මොකද? නෙවිල් සද්දෙන් ඇහුවා. ඔයා හොඳ උනන්දුවක් එඩිතරකමක් පෙන්නුම් කරනවා. ඒ වගේම උතුම් පැවැත්මකිනුයි එන්නේ. ඔයා හොඳ වටින ඩෙත්ීට කෙනෙක් වෙයි. මේ ජීවිතේට එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඩම්බල්ඩෝස් ආමි. නෙවිල් කෑ ගැහුවා. හොඳයි. ඒ වාගේ තීරණේ කියලා වෝල්ඩමෝට් එයාගේ වොන්ඩ් එක උස්සද්දිම ෆීනික්ස් කුරුල්ලෙක් වෙන ෆෝක්ස් සෝටිං හැට් එක එයාලා ඉස්සරහටම අතෑරියා. වෝල්ඩමෝට් හැට් එක අරගෙන බලෙන්ම නෙවිල්ට දැම්මා. දැන් හැරිත් මැරිලා. නෙවිල්නේ හොග්වර්ට්ස් වල ඩම්බල්ඩෝස් ආමි එකේ නායකයා වුණේ. හොග්වර්ට්ස් වල වගේම ග්‍රිෆින්ඩෝර් වලත් සිම්බල් එකක් වෙන සෝටිං හැට් එක එයාට දාලා ඒකට ගිනි තියන්න හිතාගෙන. ඒත් බේරෙන්න අයදින්න හෝ අඬන්නේ නැතිව නෙවිල් වෝල්ඩමෝට් ළඟ හිට ගන්නවත් එක්කම දාගෙන හිටිය සෝටිං හැට් එකේ ග්‍රිෆින්ඩෝර් ස්වොඩ් එක මතු වෙන්නේ නෙවිල්ගේ එඩිතර බව නිසායි. එයා ස්වොඩ් එක ඇදලා අරගෙන නගිනිගේ හිස වෙන් කළා. ආයෙත් සටන පටන් ගත්තම නෙවිල් ඇන් රොන් එකතු වෙලා වෙයර්වොල්ෆ් ග්‍රේබැක්ට සිහි නැති වෙනකම් ෆයිට් කළා. අවසානයේ හොග්වර්ට්ස් බැටල් එක එයාලා වින් කළා. ස්වොඩ් එක එහා පැත්තේ තියාගෙන ආදරය සහ ප්‍රශංසා මැද නෙවිල් වාඩි වෙලා හිටියා. පාසල් ජීවිතෙන් පස්සේ නෙවිල් තමන්ගේ දෙමව්පියන් වගේම ඕර කෙනෙක් විදියට සේවය කළා. ඒත් කාලයත් එක්ක එයාගේ ට්‍රූ පැෂන් එක වෙන හර්බලොජි වලට යොමු වෙලා නෙවිල් හොග්වර්ට්ස් වල හර්බලොජි ප්‍රොෆෙසර් තනතුරට පත් වුණා. ඒ තමන් ගැන නිතරම විශ්වාස කරපු ප්‍රොෆෙසර් මැගෝනිගල් හෙඩ් මිස්ට්‍රස් විදියට ඉද්දිමයි. නෙවිල් එයාලා පණිවිඩ හුවමාරුවට යොදාගත්ත DA කොයින්ස් අලුත් ශිෂ්‍යයන්ට සතුටින් අහිංසකව ආඩම්බරයකින් යුතුව පෙන්නුවා. එයා වගේම අනිත් DA මෙම්බර්ස්ලත් මේ කොයින්ස් තමන්ගේ ගෞරවනීය මතකයක් විදියට ළඟ තියාගත්තා. නෙවිල් තමන්ගේ යාළුවෝ වගේ හොග්වර්ට්ස් වල ශිෂ්‍යයන් විදියට ආව යාළගේ දරුවන් එක්කත් ළඟින් ඇසුරු කරා. හැරි පොටර්ගේ දෙවනි පුතා වුණු ඇල්බස් පොටර්ගේ ගෝඩ්ෆාදර් උනේත් නෙවිල් ලොන්ග්බටම්. කාලයත් එක්ක වෝල්ඩමෝට්ගේ නැවත පැමිණීමේදී තමන්ගේ අම්මව අහිමි වුණු නෙවිල්ලත් එක්කම ඩම්බල්ඩෝස් ආමි එකේ සටන් කරපු නෙවිල්ලගේම බැජ් එකේ හිටිය හෆ්ල්පෆ් ගර්ල් කෙනෙක් වුණු හැනා ඇබට් සමග නෙවිල් විවාහ වුණා. නෙවිල් ලොන්ග්බටම්ගේ කතාව මුළු සීරීස් එක පුරාවටම හරිම ඉන්ට්‍රස්ටිං වගේම ඉන්ස්පයරිං එකක් වුණා. සෝටිං හැට් එක හරියටම දැනගෙන හිටියා. මේ පියගොළු නර්ඩි කොළගටයා ඇතුලේ දීප්තිමත් වීරයෙක් ගොඩ නැගිමින් ඉන්නවා කියලා. එයාව ග්‍රිෆින්ඩෝර් වලට සෝට් වුණු එක කිසිසේත්ම අත්වැරදීමක් නෙවෙයි. මොකද එයා මුළු කතා මාලාවෙම ඉන්න එඩිතරම නිර්භීතම චරිතවලින් එකක්. නෙවිල් ලොන්ග්බටම් එයාගේ ආච්චිට අනුව නිතරම තමන්ගේ දෙමව්පියන්ට සැසඳීමෙන් ජීවත් වුණත් අවසානයේ එයාගේ ආච්චිගේ ගෞරවය ලැබෙන කෙනෙක් බවට උස්මහත් වුණා. අම්මාගේ තාත්තාගේ අවාසනාවන්ත ඉරණමත් නිසා කොච්චර දුක්ඛම් කටළු වින්දත් නෙවිල් ලොන්ග්බටම් කියන්නේ එයාලගේ එකම දරුවා වුණු වීර පුතෙක් කියලා නෙවිල් හැමෝටම ඔප්පු කළා. ඉතින් අද කතාවත් ඔයාලා රස වින්දා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ලබන සතියේත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම ගිහින් එන්න. බයි.